හෙළ සිනමාවේ නිලි රැජින කවුරුත් හඳුනන ඇය මාලනී සැනහිලතා ෆොන්සේකා මහත්මිය. ඇය මේ වන විට අසනීපතත්වෙන් පසුවෙනවා. ඇය ගැන දැනගන්න ලැබුණු අලුත්ම තොරතුරුයි මේ. ශ්‍රී ලංකීය සිනමාවේ යුග පෙරලියක් ඇති කළ සම්මානනීය රංගන ශිල්පිනියක් වන ඇයව හැඳින්වුණේ අපදුටු ආසියාවේ ආශ්චර්ය ලෙසයි. 1949 අප්‍රේල් මස 30 වෙනිදා කැලණියේ උපතලද ඇය මේ වන විට 76 වන වියෙහි පසු වෙනවා. පසුගිය රජයේ ජනාධිපති අරමුදලෙන් වෛද්‍ය ප්‍රතිකාරය සඳහා ඇයට ලක්ෂ 50ක මුදලක් ලබා දුන් බවත් අනාවරණය වුණා. කොහොම වුණත් ඇය මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව තමයි ආරංචි වුණේ. ඒ වගේම ශ්‍රේෂ්ඨයේ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් ඇයව බලන්න ගිය බවත් අපිට ආරංචි වුණා. ඇයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින් ප්‍රේක්ෂක ජනතාව විසින් බෝධි පූජා පින්කම් රට පුරා සිදු කරනවා. ඒ අනුව අද දින හවස 4ට ඇය වෙනුවෙන් සෙත්පතා බෝධි පූජා පින්කමක් කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා සහභාගී වීමට ඔබ සැමට ආරාධනා කරනවා. කලක් ඇය පිළිකා රෝගී තත්ත්වයට ගොදුරුව සිටියත් පසුවයින් සුවය ලබා විවිධ උත්සව අවස්ථාවලදී පවා අපිට දැකගත හැකි වුණා. කොහොම වුණත් මේ වන විට හදිසි රෝගී තත්ත්වයක් නිසා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් තමයි ඇය පසුවෙන්නේ. ඉතින් සැබෑ සිනමා කලාවක අපේ සිත් සුවපත් කළ හෙළ සිනමාවට මැණිකක් වූ ඇයට මේ අවස්ථාවේදී අපි සැවම එක්ව ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු. ඔබ ආදරය කරන කලාතරු ගැන තොරතුරු ඉක්මනින්ම දැනගන්න අපේ YouTube channel එකත් subscribe කරගෙන යන්න.